හයි ළමයි ඔන්න මම යන්නේ ඔයාලා දන්න අඳුරන කට්ටියක් හම්බෙන්න. ඉතින් ගොඩ කාලයකට පස්සේ අපි හම්බෙන්න යන්නේ. ඉතින් මම ලෑස්ති වුණා. තමයි මගේ අවුට්ෆිට් එක අද. මම මේක ඇන්දේ. ඉතින් අපි යමු එහෙනම්. මම දැන් හොඳටම පරක්කුයි. දැනට මත් වෙලාව 10 14යි 11 වෙනකොට නුවර ඉන්න ඕනේ මම. ඉක්මනට යන්න ඕනේ. බයි. එහෙනම් එතෙන්ට ගිහින් අපි හම්බෙමු. ඔන්නේ ඉතින් හොඳටම වෙලා ගිහිල්ලා තිබ්බ නිසා මං ඉක්මනට නුවරට ආවා. එනකොට බස් එක ගියේ වෙන පැත්තකට. ඊට පස්සේ මං ආයේ පික්මි එකක් දාගෙන අංකල් එක්ක යනවා. අපි අද යන්නේ කැෆේ සීමයකට. එතෙන්ට මම යන තැන දන්නේ නැහැ. මං ඉතින් අංකල් එක්ක කතාවක් දාගෙන ෂේප් එකේ ගියා. හරිම හොඳ අංකල් කෙනෙක් මට හම්බුනේ නේ. හරි පව්. ඉතින් එයා මගෙත් එක්ක මෙයා දන්නේ නැහැ යන්න ඕනේ කොතෙන්ද කියලා. අපි දෙන්නම පාරවල් හොය යනකොට මේ ඊයසේ දානුවර පොඩි ප්‍රශ්නයකුත් වෙලා තිබුණා. මේ කොම් හරි ඉතින් මමත් යන හොය ගියා. පස්සේ අපේ කවිය ආව මාව ගන්න දෙන්න. ඒ නිසා මට යන්තම් අපේ ලොකේෂන් එකට යා ගන්න පුළුවන් වුණා. වෙන කොහෙවත් අතරමං වෙන්නේ නැතුව. ඔන්න ඉතින් මේ පාර අපි ආවේ කැෆේ සීමයකට. මීට කලිනුත් අපි සීමයකට ගියා. ඒ වුණාට දැන් සීමයක තියෙන ප්ලේස් එක වෙනස් කරලා තියෙන. ඒක නිසා තමයි මටත් හොයාගන්න බැරි වුණේ. ඇතුළට යනකොට මේකේ හොඳ ස්පේස් එකක් තියෙනවා දැන්. පේනවනේ ඉතින් කට්ටියව හම්බුනන් පස්සේ ආයේ මේ ලෝකේ 100ක් නැහැ. ගොඩ කාලෙකින් අපිට අපේ රවියව හම්බුණා. ඔන්න ඉතින් හැමදාම වගේ අපි හැමෝගෙම බර්ත්ඩේස් සෙලිබ්‍රේට් කරනවානේ. ඉතින් අපේ රවියව අපිට හම්බුනේ අවුරුද්දකට පස්සේ. ඉතින් මේ ඉන්නේ එහා පැත්තේ මට එහා පැත්තේ ඉන්නේ රවියා. එයා නිවාඩු ආවට පස්සේ අපි කොහොම හරි අපි 6 දෙනාම සෙට් වුණා මේ පාරේ. ඉතින් ඒක ලොකු සතුටක්. මොකද කෙනෙක් හරි අඩු වෙනවා කියලා කියන්නේ සෙට් එකේ ඒක ටිකක් අපරාධෙනේ. ඉතින් අපි හම්බෙනකොට ඉතින් එයාත් හිටපු නිසා මේ පාර ඔන්න එයාගේ බර්ත්ඩේ එකයි මගේ බර්ත්ඩේ එකයි දෙකම මේ කටියකට සෙලිබ්‍රේට් කරන්න ගත්තා අපි හම්බෙච්ච දවසේ. මේක වගේ වෙන කලේ කරලා දෙගන්න. මේකට වැඩිපුර මොකද දාන්නේ? මේ කොච්චර වැඩි? ඒ අපි එක්කම. මේ අර මහල චොක් අර සියෝගි චොක් තේරුණා. ඕවනේ. තමයි හරියට ගන්න. මේක දාන්න. දැන් නම් ගහන්න පුළුවන්. යකෝ බෙල් එක කරන්නේ. එනේ අපි දෙන්න
දෙන්නම වෙන්න බෑ. කවිය මේක ගමු නේද කියලා නේද කිව්වේ. එතකොට එන්නේ ආ කිව්වේ. නෑ මම තේරුම් බෑ. මෙයා තමයි සමනලේ තේරුවේ. කරාම් එක තේරුවේ මම. එයාට සමනලේ කොහොම සමනලේ හරි මේ. ඇත්තටම ඒ රසනේ ගැන පේන දැකලා ගැන පේන දේ නැහැ. මුද්දක් දාගන්න. කො ඒ කැල්ල. මොන කැල්ලද? මුද්ද තිබුණේ. තිබ්බා ඕකේ අපි තිබ්බේ. ආට තිබ්බා. බීම්මෙත් ඇත්තට. නෑ මේක ඔක්කොම දාන්න. ඒක නම් කවියගේ අතට දාලා ගත්තේ. හරි වල නෑ ඒක ඇඩ්ජස්ට් කරන්න. හරි. දැන් මම. හරිනේ. හරි. දැන් යන්න දෙන්න හැදෙන්න. ලොකු ගාල ගෝටයක් එතන ඔයාලට පේරානේ අපි ගිෆ්ට්ස් ෂෙයා කරගත්තා. ඉතින් ඔයාලා දන්නවා ඇතිනේ අපි කොහොමද ගිෆ්ට් ටික හැම අවුරුද්දකම යන්නේ කියලා. ඔන්න මේ පාර අලුත් ගිෆ්ට් එකක් පටන් ගත්තා. ඊට පස්සේ අපි ඔක්කොම ටික පැත්තක දාලා කේකුත් කාලා අපේ කැම ටික ඕඩේකට දැම්මා. දාලා ළමයි ඉතින් අපේ ටයිම් එක පටන් ගන්නවා අපේ තොරතුරු කතා කරන්න, කෑමවල විස්තර කතා කරන්න, කොච්චර දේවල් නම් අපිට කතා කරන්න තියෙනවද? අපිට අද හම්බෙලා හෙට හම්බුණත් ආයෙ කතා කරන්න දේවල් ඕන තරම් තියෙනවා. මම හිතන්නේ ඒක ගෑන් ළමයිගේ හැටි වෙන්නේ නැති. ඒ කියන්නේ කතා කරන්න දෙයක් නැති වෙන්නේ නැහැ. මොනවාම හරි දෙයක් තියෙනවා. ඉතින් ඇත්තටම මේ සීම එක ගැනත් කියන්න ඕනේ. යාළගේ සර්විස් එක හොඳයි. කෑමත් හරිම රසයි. කෑම එක ඇත්තටම මේ පෝෂන් එකත් හොඳට තියෙනවා. ඉතින් කොහොම හරි අපි ගත්ත කෑම ටිකත් මේ පාර නම් කොහම ඉවරනකම් අපි කෑවා. ගිය පාර නම් අපි ගත්තේ වගේ කෑම ටිකක් ඉතුරු නැහැ. අපිට ගොඩක් දුක හිතුණා. එන්නස් අපි කොහොම හරි මේ පාර හිතාගත්තා අනිවාර්යෙන්ම කාලා තමයි මෙතනින් නැගිටින්නේ කියලා. දැඩි අදිෂ්ඨානකින් අපි එතෙන්ට ආවේ. ඉතින් පේනවනේ මේ කට දනවා අපි ගත්ත කොච්චි කොත්තු එකක්. ඒක සරම සරයි කියන්නේ මට ඇඬෙනවා ඒක කත්ති. අපි ඔක්කොම එකකින් කාලා මේ විනාඩි 20ක් 30ක් විතර ඒක දුක වින්දා ඒකේ සැරට. කරන්න දෙයක් නැහැ. ඉතින් ඒක අපි ගත්ත දෙන එකෙන්ද ඒක ඇත්තටම සැරයි රස මේ සැර වුණාට රසයි ඒක. ඔයාලා try කරලා බලන්න ඒකට ගියොත් මේ ඒක මරු. ඉතින් ළමයි මෙතන හොඳ ෆොටෝ ලොකේෂන් ටිකක් තියෙනවා. රජ පුටුවක් හම්බුණා අපිට. ඉතින් ඒ පුටුවක් හම්බුණා කියලා කියන්නේ ඉතින් පුටුව විනාශ කරනවනේ උතන ඔක්කොලාම. ඉතින් දැන් ලෑස්ති වෙන්නේ ෆොටෝස් ගහන්න. අපි කැම කාලා චැට් එකක් එහෙම දාගෙන ඉඳලා දැන් ආවා ෆොටෝස් ගහන්න. මේ කාපු ටික බහින්නත් එක්ක. ඉතින් අතරම මෙතන හරිම ලස්සනයි. මේ ඔයාලා මගේ ෆොටෝස් දැක්කත් දන්නේ නැහැ මම සෝෂල් මීඩියා නම් අප්ලෝඩ් කරා. අතරම ලස්සනයි. ඉතින් අපි ෆොටෝස් ගත්තා ඔක්කොලාගෙම. ඔය හැමතැනම ෆොටෝ ලොකේෂන්ස් තියෙනවා. ඕන තැනක ඔයාලට පෝසස් දීලා ෆොටෝස් ගන්න පුළුවන්. අපි නම් මෙතන විතරයි මං හිතන්නේ ගත්තා. තව තැනක ගත්තා. ඒ ඔක්කොගේම වීඩියෝස් නැහැ. මේ කොහොම හරි ඉතින් මෙතන ගත්තා හැමෝම. මොකද මේක ටිකක් කට්ටිය පෝස්ට් කරන ලොකේෂන් එකක් නිසා. ඒක ලස්සනයි එතන ඇත්තටම ඉතින්. ඊට පස්සේ අපේ TikTok පීතිකාව ආරම්භ වුණා. කට්ටිය ඉතින් ඔක්කොලාම එකතු වෙලා එක ට්‍රැක් හෙව්වා. අපිට ඇත්තටම මතක නැහැ මොනවද තිබුණේ කියලා. අපි එහෙම සේව් කරගෙන ආවෙත් නැහැ කරන්න දේවල් ටික. අපිට සෙට් වුණු ඒවා ටිකක් අපි හොයාගෙන ඒවලේ තමයි සිලෙක්ට් කරගෙන කරේ. කොහොම හරි ඉතින් එකක් දෙකක් විතර හොඳට වුණා එතන. ඒ වගේ වීඩියෝස් උත් මම ඔයාලට දාන්නම්. එහෙනම් ළමයි අපි දැන් යන්න තමයි හදන්නේ ගෙවල් වලට. බයි.
එනවා. Bye. Bye, Sri. ඔන්න ඉතින් ඒ දවසත් සතුටින් ආරම්භ වී දුකසේ නිමා වුණා. අපි ආයෙත් දවසක හම්බෙන්න ඔන්න ওই විදිහට විසිර ගියා. ඉතින් මට යාළුවා හම්බලා යනකොට ගොඩක් දුකයි. ඉතින් අපි ආයෙත් හම්බ වෙමු.